සිද්ධාර්ථ ගෞතම තාපසයා රාජ්‍ය එපා කියලා බලය එපා කියලා කිරුල අත්තරලා යනවා. මේ ගිය එකේ සංකේතය තමයි මේ චීවරය. සියලු දේවල් අත්හැරීමේ සංකේතය. අද භික්ෂුව විසින් ඒක ඒ අත්හැරලා දාපු සියල්ල අත්පත් කරගැනීමේ මාධ්‍යයක් බවට පත් කරගෙන තියෙනවා. මේක මේ විතර ප්‍රශ්නයක් නෙමෙයි. සියලුම ආගම් එහෙමයි ඉතින්. ඇත්තටම දැන් යේසුස් වහන්සේ ආරම්භ කරන්නේ රෝම පූජකයන්ට විරුද්ධව. පූජකයෝ ගෙනියන දූෂිත පාලනයට විරුද්ධව තමයි සහ වෙලෙන්දොත් එක්ක එකතුලා කරපු දූෂිත පාලන විරුද්ධව තමයි ඕ ගිහිල්ලා පල්ලිය කැරලි ගහලා වෙලෙන්දන්ගේ කඩලා දාලා ඕ හැසිරෙන්නේ. දැන් රෝම අධිරාජ්‍යවාදයට මේක ප්‍රශ්නයක් බවට පත් වෙනවා. අර ස්පාටකස්ලාගේ කැරල්ල වගේ තව එකක්. අන්තිමේ යේසුස් වහන්සේව කුරුසයන ගහනවා. ඊට පස්සේ ඒ ආගමම ගන්නවා එතනින් එහාට රෝමානු කතෝලිකකරණය කිරීම තුළින් වහල් ලුන්ගේ පීඩිතයන්ගේ විමුක්තිය උදෙසා ආරම්භ වෙච්ච ආගම අවසානයේ තවදුරටත් ඒක වඩාත් හොඳින් මර්ධනය ගෙනියන ටූල් එකක් බවට පත් වෙනවා. අප්‍රිකාවට සුද්ධෝ ආපු ගැන කියමනක් තියෙනවනේ. ඔවුන් එන විට බයිබලය ඔවුන් අතේ ඉඩම් අප අතේ යනකොට ඉඩම් ඔවුන් අතේ බයිබලය අප අතේ. තව කියමනක් තියෙනවා එක අතකින් තුවක්කුවත් එක අතකින් බයිබලයත් අරගෙන ඔවුන් ආවේ. දැන් අර ඇත්තටම පහුගිය කාලේ කතාවක් හැදුනේ. උඹ නිවන් යනවාද නැත්නම් අරින්නද? හරි මේවා ඇතුලේ කිසිසේත්ම මේ ශාස්ත්‍රූවන්තයින්ගේ දහම කිසිසේත්ම නැහැනේ. දැන් පාප් වහන්සේ ලෝක සිටියම මැද්දෙන් ඉරක් ගහලා කියනවා සමහර ජාතීන්ට උඹලා මේ පැත්තට ඵලයක්. උඹලා මේ පැත්තට ඵලයක්. මේ කුරුස යුද්ධෙත් එක්ක. කුරුස යුද්ධ කියන්නේ අරාබීන් විසින් ඔටෝමාන්ලා විසින් වහනවා පෙරදිගට තිබිච්ච වෙළඳ මාර්ගය. මේකත් එක්ක තමයි දේශ ගවේෂණය පටන් ගන්න. පාප්ගේ නියෝගය ආවහම මුලින්ම කවුද මේ මුහුදු යන්නේ? මුහුදු කොල්ලකාරයෝ වෙන්නේ සහ දේශ ගවේෂකයෝ වෙන්නේ පල්ලිය විසින් ප්‍රතික්ෂේප කරලා අපරාධකාරයෝ හැටියට එවුන් මොකද උන්නේ මෙවට නිර්භීත උන්ට උන්නත් එකයි මලත් එකයි බයක් නැහැනේ. අවසානයේ පල්ලියෙන් පහ කරපු පූජකයෝ තමයි වෙන රටවල් වලට ගිහිල්ලා ඉවරලා ඒ පල්ලි දාන්නේ. මෙහි ගත්තත් දන්නවනේ ඔය මොකක් හරි බෝග කරගෙන ඔතන ගෙනල්ලා ඉවරලා පොඩි ටකරම් අඩුවක් පටන් අරගෙන විශාල පන්සල් වෙච්චෙව්වා මතක් කරගන්න අපි හැමෝටම මතකයි නේ මේවා. මේක මේ බලයයි මුදලුයි විනෝදයයි මේ සැප සම්පත් ප්‍රමෝදය එක සිද්ධ වෙන එක ටිකට ගොදුරු වුණාට පස්සේ ඒක හඹා යන එක තමයි කතන්දරේ. මේක මෑත දෙයක් නෙමෙයි අතීතේ පවා මේක මෙහෙම මහා විහාරය අපි අරගෙන ගත්තොත් රජ්‍යගොල්ලෝ එක වරප්‍රසාද හරි තාන්නමාන්න මේවත් එක්ක බලයක් වෙනවනේ. දැන් සීග්‍රි කාශ්‍යපට එරෙහිව සංඝයා වහන්සේලා දානයකට ආරාධනා කළාම ඇවිල්ලා අර පත්තික් පූජන ආත්තරේ දම් බෙදන්න මේ පැත්තට හරවන්නේ අනිත් පැත්ත හරවනවා. එහෙම තමයි අර අපි හෙජමනිය කියලා ඉවරලා කියන්නේ මතවාදී බලාධිපත්‍ය වැඩ කරන්නේ මෙහෙම. ඉතින් අපේ පන්සල් බිහි වුණේම ඉතින් අරක්කු ව්‍යාපාරෙන්නේ. පන්සල් බහුතරයක් හැදුනේ පන්සල් බහුතරයක්